ආයුබෝවන් අපි උදෑසන මහපාරට බැස්සාම අපි දකිනවා පේස්ට්‍රි කකා ඉස්කෝලේ යන ළමයි. නැත්නම් පේස්ට්‍රි කකා ප්‍රැක්ටිස් යන ළමයි. ඒ වගේම ඊට එහායින් හරි මෙහායින් හරි අපි දකිනවා කැඳ බිබී ඉන්න අංකල්ලා නැත්නම් අපේ වයසේ වැඩි හිටියෝ මම නම් තරුණයෝ කියන්නයි කැමති. කෙසේ වෙතත් මේක එකම කතාවක අතීතය සහ අනාගතය කියලායි මට හිතෙන්නේ. ඒ ගැන අපි කතා කරමු මේ according to හදිරා. කොළඹ තියෙන ලොකුම බිස්නස් එකක් තමයි කැඳ බිස්නස් එක. ඒකට හේතුව වෙන්නේ බොහෝ වැඩිහිටියන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ක්‍රොනික් ඩිසීසස් නැත්නම් බෝනවන රෝගවලට ගොදුරු වෙලා තිබීම. එහෙම නැතත් තරුණයෝ කවදාවත් ගොඩක් වෙලාවට ඇවිල්ලා කැඳ බොනවා අපි දැකලා නැහැ. නමුත් මේ වෙනකොට වෘත්තිකයෝ ටිකෙන් ටික එතෙන්ට පැමිණෙමින් ඉන්නවා. හැබැයි ඒ කැඳ බීම හෝ සෞඛ්‍ය ආරක්ෂිත ජීවන රටාව අත්හැරිච්ච ගොඩක් දෙනා වයස අවුරුදු 50 60 දුක් විඳිනවා අපි දකිනවා විවිධාකාර රෝග හින්දා. ඉතින් මේ කැඳ කඩවල වලට මේ මාකට් එක හැදෙන්නෙම රෝගී තත්ත්වයන් හින්දා. එතකොට ඒකට තව හේතුවක් තියෙනවා. ගෙවල් වල කැඳ හැදෙන්නේ නැද්ද? නැත්නම් කැඳ හදන්න වෙලාවක් නැද්ද? ඇත්තටම ටිකක් ඒක ප්‍රොසෙස් එකක් කැඳ එකක් හදන එක. ඒ නිසා ගොඩක් ගෙවල් වල මේ වෙනකොට කැඳ හැදෙන්නේ නැහැ. ඉතින් දරුවෝ ගොඩක් වෙලාවට ඒකට පුරුදු වෙන්නෙත් නෑ සහ කැඳ කියන කතාවට නිකන් අමුතු වචන ටිකක්නේ ලංකාවේ තියෙන්නේ. මොකද නිකන් කැඳය වගේ හරි කැඳ පාටයි නේද? ඔයා කැඳය වගේ ගහන්න එපා පොඩ්ඩක් හයියෙන් ගහන්නකෝ. ඒ වගේ කතා තියෙනවා. එතකොට මෙච්චර හොඳ ආහාරයකට අපි මොකද මේ වගේ ඩිග්‍රේඩින් නැත්නම් අගෞරව කරන සුළු ෆ්‍රේසස් පාවිච්චි කරන්නේ? ඒකට හේතුවක් තියෙන්න පුළුවන්. මං හිතන්නේ ආහාර සම්බන්ධ සංස්කෘතිය ලෝකයේ තියෙන සංස්කෘතියන් අතරින් තමන්ගේ සංස්කෘතිය පෙන්눔 කරන්න තියෙන හොඳම අවස්ථාව. එතකොට අපේ රටේ ආහාර සංස්කෘතිය සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා මේ පහුගිය අවුරුදු 20 25 ඇතුළත. නැත්නම් ඊට කලින් හිටපු වයෝවෘද්ධයෝ නැත්නම් අපේ අත්දැකීම් බහුල වෙච්ච වැඩිහිටි පරපුර ගොඩක් වෙලාවට මේ සංස්කෘතිය රැකගෙන ආවා. නමුත් මේ වෙනකොට තියෙන කාර්ය බහුලත්වය සහ විවිධාකාර හේතු හින්දා මේ සංස්කෘතිය අපෙන් ඈතට ගිලිහිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ප්‍රශ්න ටික එළියට ඇවිල්ලා තියෙන්නේ. තවත් එකක් තමයි ආර්ථික වශයෙන් ලංකාවේ පොඩි කාලේ දැකපු සුඛෝපභෝගී ජීවිතය. දැන් මධ්‍යම පාන්තිකයෝ පොඩි කාලේ දකින සුඛෝපභෝගී ජීවිතය තමයි හොට් ඩොග් එකක් කන එක. මම හිතන්නේ 80 90 දශකවල හිටපු පොඩි ළමයි දැකපු ලොකු දේවල් තමයි ඒවා. සොසේජස් කන එක. ක්‍රිකටර්ස්ලා තමයි ඇඩ්ස්වල සොසේජස් කෑවේ. එතකොට නූඩල්ස් එහෙමත් එච්චර ලොකුවට තිබුණේ නැහැ. ස්පෙෂල් නූඩල්ස් කියලා ඒවා ಜಾති ආවේ ඔය 90 මැද වගේ කාලෙදී. කෘතිම නූඩල්ස් තිබ්බ ගොඩක්. එතකොට කිරිපිටි වර්ග, බර්ගර්ස් ලංකාවට ආවා. කොත්තු කියන එක වෙනම එකක් බවට පත් වෙලා තියෙනවා දැන්. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එහෙම කන රටාව ටිකක් වැඩි වුණා ඔය 90 දශකයේ අන්තිම භාගයේ වෙද්දී. එතකොට මේකත් එක්ක ඒ කාලේ පොඩි කාලේ හිටපු දරුවෝ ඒ කියන්නේ 90 80 දශකවලදී පොඩිවට හිටපු අය තමන්ගේ හීන හැටියට දැක්කේ හොට් ඩොග්ස් කන එක, බර්ගර්ස් කන එක, කොත්තු කන එක නැත්නම් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කන එක වෙන්න පුළුවන්. එතකොට ඔවුන් වැඩිහිටි වුණාට පස්සේ ඔවුන් තමන්ගේ දරුවන්ට දෙන්න හදන්නේ තමන් හොඳයි කියලා හිතන හොඳම දේවල්. එතකොට ඒගොල්ලන්ට හිතෙනවා මට නොලැබුණු හැමදේම තමන්ගේ දරුවන්ට ලැබෙන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ කරන දේ තමයි තමන් සුඛෝපභෝගී ජීවිතය හැටියට දැකපු හොට් ඩොග්ස්, බර්ගර්ස් අරව මේවා කවන එක මේ දරුවන්ට. එතකොට මේ පාම් පිටිත් එක්ක තියෙන සෞඛ්‍යමය ප්‍රශ්නය ගැන දැන් අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක් නැහැ. බොහෝ වාර්තාවල තියෙනවා වගේම අපි හැමෝම දන්නවා පාම් පිටි කොච්චර අපේ සෞඛ්‍යයට අහිත කරද කියලා. මොකද එකක් තමයි අපි ඉන්නේ ඝර්ම කලාපීය රටක. අපේ රට රස්නි තියෙන රටක්. අපේ ඇඟේ රස්නි තියෙනවා. ඉතින් සීත රටකට අවශ්‍ය කරන ආහාර සංස්කෘතියක් අපිට ගැලපෙන්නේ නැහැ. මේක මේ සංස්කෘතිය රැකගමු වගේ කතාවක් නෙවෙයි. මෙතන කතාව තමයි ඒක අපිට ගැලපෙන්නේ නැහැ කියන එක. ඒ ගැලපෙන්නේ නැති කමත් එක්ක තමයි මේ ලෙඩ රෝග වලට ලක් වෙන්න අපි ගොඩාක් ලං වෙලා තියෙන්නේ. ඒක කොච්චර හොඳට වෙලා තියෙනවද කියන්නේ කොච්චර නරකට වෙලා තියෙනවද කියන්නේ ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 130කට වඩා මේ වෙනකොට දියවැඩියා රෝගී. හැම 4 දෙනෙකුගෙන්ම එක්කෙනෙක්ට වගේ දියවැඩියා රෝගය තියෙනවා. ඒ වගේම දියවැඩියා රෝග ලක්ෂණ පෙන්눔 කරමින් තියෙනවා. එතකොට දරුවන්ගෙන් 3න් 1කට විතර type 1 ඩයබටිස් තියෙනවා කියලා කියනවා. ඒකත් හරිම කනගාටුදායක තත්ත්වයක්. මොකද අපේ රටේ ඉන්න දරුවන්ගෙන් 3න් 1කට මේක තියෙනවා කියලා කියන්නේ. ඊළඟ අනාගතයේදී අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ මේ ජානත් එක්ක
ඊළඟ පරපුරේ තවත් වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගීන් වීම තමයි. එතකොට අපි සංඛ්‍යා දත්ත වලින් ගත්තොත් පූර්ව දියවැඩියා තත්ත්වය කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රී ඩයබටිස් කියන එක මේක තියෙනවා 130කට වඩා වැඩිහිටියයිගේ ඒ අධි අවදානම් සීමාව පහ කරපු අය තමයි ඒගොල්ලෝ. එතකොට කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් 131කටම තියෙනවා දියවැඩියා රෝගය. ඒ කියන්නේ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට දියවැඩියා රෝගය තියෙනවා. හඳුනා නොගත් රෝගීන් ගොඩාක් ඉන්න පුළුවන්. දැන් කුඩා දරුවෝ ගත්තාම කාන්තාවන්ට ඒ කියන්නේ බාලිකාවන්ට මේ රෝගය වැඩියෙන් තියෙනවා කියලයි සඳහන් වෙන්නේ මේ සංඛ්‍යා දත්තවල. ඒක ගොඩක් දෙනා දන්නෙත් නැහැ කියලාත් කියනවා. ඔය සමහර ළමයි ඇත්තටම සමහර වෙලාවට ව්‍යායාමයක්වත් කරන්න අවස්ථාව නොලැබෙන අය. එතකොට මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන හෙක්ටික් ස්වභාවය නැත්නම් පුදුම තරගයකනේ අපි ඉන්නේ. අපිට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. අපිට අපේ දේවල් ගැන හිතන්න වෙලාවක් නැහැ. බෑග් එක එල්ලගෙන උදේ එළියට යන ළමයා ගෙදර එන්නේ හවස 7:00-8ට. එයා කන්නේ බනිස් මොකද ඉක්මනට කන්න පුළුවන් වෙන්න ඕනේ. බත් කකා ඉන්න වෙලාවක් නැහැ. ඒතකොට ප්‍රැක්ටිස් කරන ළමයිනුත් ගොඩක් වෙලාවට දැන් මම ගොඩක් ක්‍රීඩාවට සම්බන්ධින්ද මම දකිනවා ගොඩක් අය තරඟ වලට කලින් සමහර වෙලාවට බනිස් කාලා කිරි පැකට් බීලා එන්නේ. ඉතින් මේ දෙකේම ගොඩාක් සීනි තියෙනවා. ඉතින් දරුවන්ට මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට සංඛ්‍යා දත්තත් අපිට කියනවා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා ලංකාවේ මේ දියවැඩියාව සම්බන්ධව. එතකොට වාර්ෂික වර්ධනය ගත්තොත් දියවැඩියා තත්ත්වය වසරකට 5% විතර වෙලා කියලා කියනවා. එතකොට ලොකු ප්‍රශ්නයක් ලංකාවේ අපි නොහිතන අනිත් තර්ජන ගැන අපි ගොඩක් කතා කරනවා. ත්‍රස්තවාදී තර්ජන ගැන, පාතාලය ගැන. මේ ඔක්කොම ඇතුලෙන් අපේ ජනයාගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක තියෙන ප්‍රශ්නේ මම හිතන්නේ ඊට වැඩිය අපි කල්පනා කරන්න ඕන එකක්. මොකද මේක ජානත් එක්ක අනාගතයට යන එකක්. ඒක අපේ රටක් හැටියට අපේ දුර්වලකමට හේතු වෙන්න පුළුවන්. ඉස්සර වගේ අධිරාජ්‍යවාදියෝ මේ කඩු කිනිසි අමෝරගෙන එන්නේ නැහැ. මේක අලුත් ක්‍රමය කියලා අපිට හිතන්නත් පුළුවන්. මොකද හිතන්න බැරි, මහන්සි වෙන්න බැරි මිනිස්සු ටිකක් බිහි වෙන එකත් එක්ක රටවල් දුර්වල වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. දැන් ඔය අපි කතා කරපු කැම ටික තියෙනවානේ. ක්‍රිස්පි චිකන් වින්ග්ස් නැත්නම් හොට් ඩොග්ස්, බර්ගර්ස් මේවා ඇත්තටම මේ පිටරටවල් වල ගියාම ඒවා මේ මෙච්චර ලොකු කැම නෙවෙයි. ඒගොල්ලන්ගේ වර්කින් ක්ලාස් කැම තමයි මේවා. මොකද ඉක්මනට කන්න පුළුවන්, වාහන යන ගමන් කන්න පුළුවන්. ජංක් ෆුඩ් කියලානේ අපි කියන්නේ. ජංක් කියලා කියන්නේ කුණුනේ. ඉතින් කුණු කැම කියලා කියන්නේ. නමුත් ලංකාවේ මිනිස්සු හිතනවා මේක හරි ලොකු එකක් කියලා. ඉතින් ගොඩක් අයට හීනයක් තියෙනවා. එක දවසක් හරි ගිහිල්ලා මේ බර්ගර් එකක් කන්න. ඒක අපි පොඩ්ඩක් සානුකම්පිතව බලන්න ඕන එකක්. නමුත් ඒකට පුහුණු වෙන එක, පුරුදු වෙන එක, ඇඩික්ට් වෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ගොඩක් ළමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ගෙවල් වල මැල්ලුම් හැදුවොත් කන්නේ නැහැ, කැඳ හැදුවොත් බොන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපිත් පොඩි කාලේ ටිකක් ඒ වගේ තමයි. හැබැයි මට හිතෙන්නේ අපි ඒ සංස්කෘතිය හරියට අපේ ඊළඟ පරපුරට බෙදලා දෙන්නේ නැහැ කියලායි අපිට ඒක කරන්න වෙනවා. ඒක නොකිරීම නිසා තමයි දරුවෝ ඒ පැත්තට යොමු වෙන්නේ නැත්තේ වගේම වෙන පැත්තකිනුත් ඒක ආක්‍රමණය කරලා තියෙනවා කියලා පෙන්වන්නයි මම අර කැඳ කතාව කිව්වේ. ඒ කියන්නේ කැඳයෝ වගේ. මොකද මේ කැඳ පාට. ඒ කියන්නේ අපේ ඔළුවට දාලා තියෙනවා කැඳ කියන්නේ හරි නරක එකක් කියලා. කැඳ කියන්නේ පුදුම ಗುಣ තියෙන කෑමක්. කැඳ වර්ග ගොඩක් තියෙනවා ලංකාවේ. බත් කැඳ, ලුණු කැඳ, කිරි කැඳ, කොළ කැඳ කියලා. ඉතින් කොළ කැඳ තමයි ගොඩක් ජනප්‍රිය. මේ වෙනකොට කොළඹ නම් ගොඩක් මම හිතන්නේ ලොකු මාකට් එකක් තියෙනවා කැඳ වලට. ගොඩාක් දෙනා වෘත්තිකයෝ, තරුණයෝ, වැඩිහිටියෝ වගේම හැමෝම වගේ වැඩට යන ගමන් සමහර ලාවට කැඳ එකක් බීගෙන යන්න පුරුදු වෙලා ඉන්නවා. සමහර ඔෆිසර්ස් වලට කැඳ අරගෙන එන අය ඉන්නවා. ඔෆිසර්ස් ළඟ ගොඩාක් කැඳ තියෙනවා. ඔය කෝපරේට්ස් වල වැඩ කරන ගොඩක් අය කැඳ බොනවා උදේට. මොකද සෞඛ්‍යයට ඉතාම හිතකර බව ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ ක්‍රීඩා කරන අයට එහෙම සහ ගෙවල් වල වැඩ කරන අයටත් ක්‍රෑම්ප්ස් එහෙම තත්ත්වයන් ගොඩක් වැඩි. ඉතින් ඕකට ගොඩාක් බෙහෙත් බොනවා. බෙහෙත් බීලා හොඳ කරගන්නවා. නැත්නම් ඉලෙක්ට්‍රොලයිට්ස් බොනවා ගොඩක් අය. කැෆේන් ඩ්‍රින්ක්ස් බොනවා. හැබැයි ඒ වෙලාවට ඒක හොඳ වුණාට ආයෙත් ඔය ක්‍රෑම්ප්ස් එනවා. නමුත් ඒක නිට්ටාවට සුව කරගන්න අවශ්‍ය නම් ඔය කැඳ කියන එක, ඒ කියන්නේ ලුණු කැඳ කියන එක විශේෂයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ හොඳ ආහාර රටාවකට ඒක පුරුදු කරගන්න පුළුවන් එකක්. ඒ වගේම ગેස්ට්‍රයිටිස් තියෙන අයට බත් කැඳ කියන්නේ ඉතාම හොඳ ගුණදායක ආහාරයක්. එතකොට අනිත් මම අර කියපු ක්‍රොනික් ඩිසීසස් වලට, ඒ කියන්නේ ප්‍රෙෂර්, heart attack, cholesterol වගේ තියෙන ප්‍රශ්න තියෙන අයට කොළ කැඳ කියන එක ඉතාම හොඳයි. මොකද ෆයිබර් විශාල ප්‍රමාණයක් තියෙන ශක්තියත් ලැබෙන, සමහර වෙලාවට බඩගිනිත් ඇති කරන එකක්. මොකද සමහර අයට බඩගිනි එන්නෙත් නැහනේ. ඉතින් බඩගිනි නැති අයට බඩගිනි ඇති කරවන්නත් හේතු කරන ආහාරයක් වෙන්න පුළුවන්. කැඳ වර්ග ගොඩක් තියෙනවා. ඒව ගැන මම කියන්න යන්නේ නැහැ. ගොඩක් අය දන්නවා. ඉතින් ওই හාතවාරියද, ගොටුකොළද, මුකුණු වැන්නද, කොහිලද, මොණර කුඩුම්බියද ගොඩාක් ශාක පත්‍ර වලින් කැඳ වර්ග හැදෙනවා. ඉතින් අපි සුඛෝපභෝගී ආහාර කියලා ලෝකේ දකින්නේ අපි මේ ලංකාවේ දකින මේ බනිස් ගෙඩි නෙවෙයි. ඇත්තටම
සුකෝභෝගී ආහාර කියලා ලෝකේ තියෙනවා වෙනම සංස්කෘතියක්. ඒක ගොඩාක් මිල අධිකයි. ගොඩක් වෙලාවට plant based කෑම ඒ හදන සෝස් වර්ග වලට එහෙම පාවිච්චි කරන අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන් නැචරල් ඒවා. ඒ නිසා තමයි ඒවා ගණන්. දැන් අපේ රටවල අපිට මේ අවස්ථාව නැහැ මේ ආර්ථිකමය තත්ත්වයක් එක්ක. ඒ නිසා වෙන්න පුළුවන් අපිට මේ ගොඩක් මග හැරෙන්නේ මේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාව. ඒ වගේම අපේ නරක පුරුදු ටිකක් තියෙනවා. දැන් මේ වෙනකොට චූම්පාම් වගේ දේවල් ගොඩක් අපිට පුරුදු කරවලා තියෙනවා. අපේ ඉක්මන් ජීවන රටාවත් එක්ක අපිට දුවන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න අපිට ඉක්මනට කාලා දුවන්න. නමුත් මෙතන වෙන දේ තමයි මේ සීනි කියන එකත් එක්ක අපි ගොඩක් මේ කෑම වලට ඇඩික්ට් වෙන එක. දැන් ගොඩක් දෙනා හිතනවානේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ කුඩ්ඩෝ. ඒගොල්ලෝ මේකට ඇඩික්ට් වෙනවා. මේක හරි ඇඩික්ටිව්. අබ්බැහි කාරකයි. දුම්පානය නරකයි. ඔහොම හිතනවානේ. නමුත් ලෝකේ ලොකුම අබ්බැහි කාරකය මොකක් කියලාද ඔබ හිතන්නේ? සීනි. මේ වෙනකොට ලංකාවේ බත් වලටත් සීනි දානවා, ෆ්‍රයිඩ් රයිස් වලට සීනි දානවා, කොත්තු වලට සීනි දානවා. සීනි දාන්න නැති කෑමක් නෑ මං හිතන්නේ. ඒ කියන්නේ පුදුම සීනි දැමීමක් දාන්නේ. පුළුවන් නම් සතියක් දෙකක් සීනි සම්පූර්ණයෙන් අඩු කරලා කඩේකට ගිහින් ඩ්‍රින්ක් එකක් බීලා බලන්න. ඔයාට මං හිතන්නේ ඔළුව නිකන් බ්ලෝට් වෙනවා කියලා කියන්නේ එකපාරට පුදුම හිතේ. ඒ කියන්නේ එච්චර සීනි අපිට පෝලා තියෙනවා. අපේ දිවට ඒක හුරු වෙලා තියෙනවා. අපි කරගන්න ඕනේ අපේ දිවෙන් මේ රස පොඩ්ඩක් අයින් කරලා අපිට ඇත්ත රස දැනෙන දිව අපේ නැවත උපද්දව ගන්න එක. ඔන්න ඕක තමයි අපිට කරගන්න බැරුව ඉන්නේ. ලුණුයි සීනි එකතු වෙලා අපේ අර තියෙන රසනහර දිවේ ගොඩාක් මැරිලා තියෙන අපේ ස්නායු වැඩ කරන්නේ නැහැ හරියට. එතකොට මේ දරුවන්ටත් මේ වගේ කෑම දිරවන්නේ නැත්තේ. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත කෑම කියලා කියන ඒවා දිරවන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ දිවවල් මේ බනිස් වලට, ලුණු වලට, සීනි වලට පුරුදු වෙලා තියෙන නිසා. එහෙම වුණාම තමයි අර ඒ රස නැති, ඒ කියන්නේ සීනි ගොඩාක් නැති කෑම අපිට රසයි හැටියට දැනෙන්නේ නැත්තේ. ඉතින් ලොකු ප්‍රශ්නයක් මේක. මේ සෝස් වලට එමත් ගොඩාක් සීනි දාලා තියෙන්නේ. ඇත්තටම ඒක අපිට බලන්න දැන් තත්ත්වයක් ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අපි දන්නවා නීතියේ තියෙනවානේ අර සීනි ප්‍රමාණය ඒ කෑම පැකට්ස් වල ගහලා තියෙනවා. පොඩ්ඩක් කියවලා බලන්න බඩු ගන්න කලින් ග්‍රෑම් 100කට කොපමණ ප්‍රමාණයක් සීනි තියෙනවද කියලා ඔය ලේබල්ස් වල ගහලා තියෙනවා. ඩ්‍රින්ක්ස් වල ගහලා තියෙනවා. ඉතින් ඒ ගොඩාක් අධික සීනි තියෙන ආහාර ගැන කියලා අපි කාටවත් විහිළු කරන්නේ නැහනේ. අපි කාටවත් විහිළු කරන්නේ නැහැ කෝලයක් කියලා. අපි කාටවත් විහිළු කරන්නේ නැහැ සොසේජස් කරලා කියලා. අපි කාටවත් විහිළු කරන්නේ නැහැ මැගියා කියලා. හැබැයි අපි කැඳයා කියලා කියනවා මේ හොඳට ඉන්නේ නැති අයට. කැඳයා කියලා කියන්න ඕනේ සෞඛ්‍ය ආරක්ෂිත අයට. කැඳයා කියලා කියන්නේ හරිම පෝෂ්‍යදායී ආහාරයක්. ඉතින් ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේ ෆැටි ලිවර් කියන රෝගය. දැන් මේ වෙනකොට ගොඩාක් ලංකාවේ තියෙන රෝගයක් ෆැටි ලිවර්. මේ මොකද ගොඩක් දෙනා එකතැන ඉඳගෙන වාඩි වෙලා වැඩ කරන්න පුරුදු වෙලා තියෙන නිසා ඒගොල්ලන්ගේ රැකියාව හින්දා. ඒතකොට මේ ෆැටි ලිවර් වලට බෙහෙත් නැහැ කියලායි කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ. නමුත් plant based foods ගන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට සීනි අඩු කරන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. දැන් හීම් බෝවිටියා කියලා ශාකයක් තියෙනවා ලංකාවේ. බොහෝ දෙනා දන්නවා හීම් බෝවිටියා බිව්වොත් හරි ක්‍රමයට. ඒ කියන්නේ හැමදාම බිව්වොත් නම් හීම් බෝවිටියා ඇත්තට හොඳ එකක් නෙවෙයි. සතියට දෙපාරක් විතර සාමාන්‍යයෙන් මාසයක් විතර බොනකොට හීම් බෝවිටියා ඔය ෆැටි ලිවර් තිබ්බ අයගේ ෆැටි ලිවර් රෝගේ හොඳ වෙනවා. ඒ කියන්නේ එච්චර ශක්තියක් තියෙනවා මේ ස්වභාවික ආහාරවලට. එතකොට මම අර කලින් කිව්වා වගේ ආහාර කියන සංස්කෘතිය හැදිලා තියෙන්නේ ඒ රටට අවශ්‍ය කරන කාලගුණයත් එක්ක, භූවිෂමතාවය එක්ක, අපේ ජාන වැඩ කරන විදිහත් එක්ක, ඒ රටේ උෂ්ණත්වයත් එක්ක. ඉතින් මේ ඝර්ම කලාපීය රටේ අපිට මේ බනිස් වර්ග, පාන් පිටි වර්ග, චීස් වගේ දේවල් ඒ තරම් හොඳ ඒවා නෙවෙයි. නමුත් ඉඳ හිට ඉතින් අපි රස මතක් වෙන්න කනවා ඔය කෑම. එහෙම කෑවට කමක් නැහැ. නමුත් අර එක දිගට මේ දරුවෝ සමහර ලාවට හැම උදේකම සමහර දරුවෝ කන්නේ බනිස්. එතෙන් ඒ ළමයින්ව පත් කරොත් එහෙම ඔබට අනිවාර්යෙන් දියවැඩියා ප්‍රොඩක්ට් එකක් ගෙදරින් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා කිරි භාවිතය පිළිබඳව ස්කැන්ඩිනේවියා වගේ රටවල් වල තියෙනවා නීති රීති. ඒගොල්ලෝ අපි වගේ කිරි බොන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඇලර්ජිස් තියෙනවා ගොඩක්. ඒ මොකද ඒගොල්ලෝ කිරි පාවිච්චි කරලා නැහැ අතීතයේදී. මොකද ඒගොල්ලන්ගේ ජාන ඒකට හුරු නැහැ. ඉතින් ඒගොල්ලෝ දන්නවා ඒවා පාලනය කරන්න. නමුත් අපේ රටේ ඒ නියාමනය හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලාත් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ පාන් පිටි සම්බන්ධ මේ දැන් හැම තැනම අපි දකිනවා චූම් පාන්ද බේකරිස් ගොඩාක් තියෙනවා සහ අපිට තියෙන කාලයත් එක්කත් අපි ඉක්මනට කන්න පුරුදු වෙලා තියෙනවා ඒවා. ඒ කියන්නේ මේ සීනි සම්බන්ධ මොකක් හරි අපි නියාමනයක් කරන්න ඕනේ කියලායි මට හිතෙන්නේ. ඔක කලින් කරන්න ගියපු අවස්ථාවක ගොඩාක් බැනුම් යවුවා මේ පාලකයෝ. නමුත් කොහොම හරි අර ලේබල් එක දැන් ඇවිල්ලා තියෙනවා. අපිට ඒකෙන් යම් කිසි අදහසක් ගන්න පුළුවන්. මේ අපි කන ආහාරවල කොච්චර සීනි ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් කොවිඩ් කාලෙත් මතක ඇති ඔයගොල්ලන්ට ඔය යකිනාරං ශාකය හොඳයි කියලා යකිනාරං ගස් පිටින් ගලවගෙන බොන්න පටන් ගත්ත මිනිස්සු. ඉතින් ලෙඩක් එනකම් ඉන්න ඕනේ නැහැ. අපිට ලෙඩ
ප්‍රිවෙන්ෂන් කියලත් එකක් තියෙනවා. ඒ කියන්නේ වළක්වාගෙන ඉන්නත් පුළුවන්. ලෙඩේ හැදෙනකන් ඉන්න ඕනේ නැහැ සමහර බෙහෙත් බොන්න. අපිට ඉඳහිට යකින අරන් කැඳ එකක් බොන්න පුළුවන්. ඉඳහිට කෝවක කැඳ එකක් බොන්න පුළුවන්. නමුත් සීනි අඩු අය බොන්න එපා. ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් අරගෙන චුට්ටක් ඒ පිළිබඳව උනන්දු වෙන්න. එතකොට අපේ දියවල් මැරුණොත් අපේ සංස්කෘතියත් එක්ක අපේ රටේ අනාගතය මැරෙනවා කියන එකයි මේ කතාවේ සාරාංශය. ඒ නිසා ජානමය පැත්තෙන් ජාන වලින් ඊළඟ පරපුරට අපි මොනවද ලබා දෙන්නේ? ඩයබටික් වගේ රෝග අපි ජාන වලින් ඊළඟ පරපුරට ලබා දෙනවද කියන කතාව අපිට මතක් කරන්න තියෙන එකක්. ඉතින් හමු යමු අපි නැවතත් හෙට දවසේ. ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක්.